ada amma ambil shopping කරනවා කොහමද පිස්සු අපනේ ෆොටෝ හායි දාපු කන්න යන හදන්නේ ඊළඟ ටිකකින් අපි තියමු කොස්ටුම් එක ගත්තද දාන්න දැන් පින්නේ Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම ලස්සන vlog එකක් ගෙන තමයි හැදුවේ. හරි, අද ඉතින් මගේ vlog එකට අක්ක නෑ. එයා අක්ක ගෙදර හිටියේ. අද මගේ චූටි වැඩ වගේකට ඉතින් මම කැම්පස් එකට ආවා. දවස් 3කට වගේ තමයි ආවේ. බලමු ඉතින් මේ දවස් 3 කොහොමද කරන්නේ මොනවද වෙන්නේ කියලා බලමු. මම තනියෙන් නම් vlog එකක් කරන්න හරි අමාරුයි. මොකද මම තනියෙන් කැම් එක අල්ලන් ඉන්න බෑ. මොකද නිකන් හරි නෑනේ. අක්ක හිටියනම් මට ලැජ්ජාවක් නෑ ඉතින්. ඉතින් මම කොහොම හරි මට ලස්සන මෙමරිස් ටිකක් එකතු කරගන්න ඕන නිසා ඉතින් මම vlog එකක් කරා. චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. හරි. ඔන්න ඉතින් උදේම අපි මම උදේ පාන්දර 3ට වගේ තමයි ගෙදරින් ආවේ. ඉතින් උදේම ආපු නිසා බඩගින්නකුත් ආවා. ඉතින් යාළුවෝ කවුරුවත් ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් මම එතනින් කැම්පස් එකෙන් වාඩි වෙලා චුට්ටක් වෙලා ඉඳලා වතුර චුට්ටක් බිව්වා. මොකද උදේ පාන්දරින් ආපු නිසා මහන්සි. ඒ යන්නේ කැරකෙල්ල වගේ තියෙන බස් එකේ නේ ආවේ ඉතින් කැරකිල්ලක් ගාපු නිසා මම ඉතින් චුට්ටක් වතුරක් බීලා ටිකක් වෙලා ඔතෙන්ට වෙලා හිටියා. හරි ඔන්න ඉතින් යාළුවෝ ටික ආවා. ඉතින් අපි කැන්ටිමේට ආවේ ඉන්දියාප්ප කන්න. ඉන්දියාප්ප තිබ්බේ නැති නිසා නූඩල්ස් එකක් ගත්තා. පුදුම සැරක් තියෙන ළමයි නූඩල්ස් එකේ පොල් සම්බලුයි පරිප්පුයි තමයි තිබ්බේ. ඉතින් මම නම් කෑවේ කටවල 2-3ක් තමයි කෑවේ. මට කන්න බෑ සැරයි. ඉන්දියාප්ප කන්න බලන්නේ ආවේ. ඉතින් නෝකින් චුට්ටක් කාලා අපි කොස්ටියුම් දාගන්න ගියා. ඇඳුම් මාරු කරගන්න ගියා. රූම් එකට අපට හෝල් එකට එන්නේ කියලා තිබ්බේ ප්‍රැක්ටිස් පටන් ගන්නවා කියලා 8ට. ඒ වුණාට 9ට වගේ තමයි සර් ආවේ. අපට උදේම තිබ්බේ 5:00ට තමයි තිබ්බේ. 5:00ට තිබ්බේ හවස දිනවයි කිව්ව ඩයරෙක්ට් ලෙක්චර් එකක් තියෙනවා කිව්වේ. ඒ වල වීඩියෝස් ඉතින් මම දැම්මේ නෑ. මොකද ඒ සර්ලා කියලා තියෙන්නේ අපට ඒ වීඩියෝස් දාන්න එපා කියලා පේන්නේ එළියට. ඉතින් මම ඒ වීඩියෝස් චූටි කෑල්ලක් වගේ තමයි දැම්මේ ඔයාලට බලන්න ඕන නිසා. ඒක නිසා ඉතින් ඒ චූටි වීඩියෝ කෑල්ල ටික අනේ දාලා තියෙන්නේ. ඉතින් අනිත් වීඩියෝස් ටික ඉතින් මම ඔයාලට චුට්ටු වීඩියෝ කරා. මොකද ඔයාලට වගේම මටත් ආසයි මගේ ජීවිතයේ ලස්සනම මෙමරිස් එකතු කරගන්න. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි ඩාන්සින් ප්‍රැක්ටිස් කරන හෝල් එකට ආවා. අපි ඉතින් අඳුන් චේන්ජ් කරගන්න රූම් එකට ගිහිල්ලා කොස්ටියුම් දාගෙන අපේ මොකද්ද ප්‍රැක්ටිස් හෝල් එකට අපි ආවා. Hi, good morning. මේ තමයි අපේ කොස්ටියුම් එක. තාම එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නේ බලමු ඉතින් අනිත් ටික. ඒ මම මේක අතර දාලා තියෙනවා. කොහොනික් කටිය. ඒ පානි. Hi. Hi කොහමද?
අපි දැන් කාලා වාඩි වුණා. කවුරුත් තමයි. මං ඉතින් චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ගත්තේ. ඉතින් ඕන්න අපි දවසම ප්‍රැක්ටිස් කළා. රැට ඉන්න තැනට බෝඩිමට ගියා. Hi, good morning. ඔන්න ඉතින් උදේම ලෑස්ති වුණා. ඔන්න ඔහොමයි ඊළඟ දවස් උදා වුණේ. ඉතින් අපි අයිත් කැම්පස් එකට ගියා. කැන්ටිමෙන් නම් කෑවේ නෑ. අක්ක කෙනෙක් කෑම එකක් ගෙනත් තිබ්බා. ඉතින් අපි ඒක උදෙන්ම කාලා බණ්ඩිය ෆුල් කරගෙන අයිත් අපි අද දවසේ ප්‍රැක්ටිස් වෙන හෝල් එකට යන්න හැදුවේ කොස්ටියුම් චේන්ජ් කරගන්න. අද මම ලේසි ඇඳුමක් තමයි දැන් ආවේ. මොකද කොස්ටියුම් ගලවන්නයි කරාම හරි විකාරයි කියලා හරි අමාරුයිනේ. ඉතින් නටන මහන්සිත් එක්කනේ. ඒක නිසා මම ලේසි ඇඳුමක් ඇඳගෙන කැම්පස් එකට ගියා. ඉතින් අපි කන ගමන් පොඩි කතා ටිකක් කතා කරගෙන ඊළඟ දවසේ වෙච්ච දේවල් කියන්නේ අපි මොනවද ප්‍රැක්ටිස් උනේ මොනවද උනේ දේවල් ගැන කතා කර තමයි ඉතින් ඔය බත් චුට්ටක් කන්නේ. උදේම ළමයි ගොඩක් බත් කන්න බෑනේ. ඉතින් බණ්ඩිය ෆුල් වැඩි වුණාම නටා ගන්නත් අමාරු නිසා අක්කයි මායි ඉතින් චුට්ටක් කෑවා. අක්ක තමයි කෑම එක හදන් ඇවිල්ලා තිබ්බේ. එයා ඉතින් හැමදාම එනකොට මටත් එක්ක ඉතින් කෑම අරන් එනවා. එයාගේද? යා හතෙන් වාඩිලා ගමුනේ. මම එදා තනියෙන් ඇවිල්ලා තනියෙන් කරා. Hai. Hai Nanggi. මේව කරන්න කොහොමද? Hai. 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 Hai dah bukan ya nak dah ni. Jamu ni kan na. දාරි දාපතර. ඉතින් ඔය වගේ තමයි ඒ දවසත් ගෙවුනේ. ඉතින් අපි අයිත් බෝඩිමට යන්න තමයි හැදුවේ. මාත් එක්ක තව අක්කලා දෙන්නේ කිරි එකක් කෙනෙක් නම් මාත් එක්ක ඉන්නේ. අනිත් අක්කා ගෙනියන්න ගෙදරින් එනවයි කිව්වා. එයාට ගෙදරින් එනකන් තමයි අපි හිටියේ. අපි ඉතින් කෑමත් අරගෙන බෝඩිමට ගියා. මොකද මහන්සිනේ කාපු ගම වශයෙන් දාලා කාපු ගමම නිදාගත්තා. මම ඒ වීඩියෝ කරේ නෑ. මොකද මහන්සි මට වීඩියෝ කරන්න හරි අමාරුයි මෙහෙම වීඩියෝ කරාට. ඉතින් මේ වගේ චුට්ටු තමයි මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන තමයි ලොග් එකක් ඔයාලට ගෙනාවේ. යා බෑග් එක උස්සයන්. මේ පැත්ත ලස්සනයි. ඕන ඉතින් අද තමයි අපි ගෙදර එන දවස. මං උදේ ලෙක්චර් එකකට ඉඳලා තමයි එන්නේ. හවස ලෙක්චර් එකට නම් ඉන්න මට බෑ. මොකද බස් එකත් අල්ලගන්න මට රැවිලා ගෙදර යන්න බැරි නිසා. ඉතින් තනියෙන්නේ මං ආවේ. අක්කා ඉන්නවනේ මට කෝකත් එකයි. ඒක බය වෙන්න දෙයක්වත් නෑනේ. අද මං තනියෙන් ආපු නිසා උදේ ලෙක්චර් එකට විතරයි හිටියේ. අනිත් එක්ක මාත් හිටිය අනිත් අක්කා හිටියේ. යා හවස නම් ඉන්නවයි කිව්වා. මං ඉතින් වන්ට ගෙදර ආවා. තාම ගෙදර ආවේ නෑ. බලමු ඉතින් ඒ චුට්ටක් මම ඔයාලට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගෙනාවා. අක්කයි මමයි බෝඩිමින්ට්මට ලෑස්ති වෙලා
ආව කැම්පස් එකට. මොකද අද මං ලස්සන ගවුමක් ඇඳන් ආපු නිසා, අම්මා හදන ගවුමක් ඇඳන් ආපු නිසා මට හිතුණා වීඩියෝ ටිකක් ගන්න ඕනේ කියලා. වීඩියෝ ටික ෆොටෝස් ටික ගන්න ඕන නිසා අක්කයි මායි උදේම ඉක්මනට ආවා කැම්පස් එකට. ඊට පස්සේ අපි ෆොටෝස් ටිකයි වීඩියෝස් ටික අරගෙන උදේට මොන හරි කාලා ආයිත් අපි ප්‍රැක්ටිස් කරන හෝල් එකට ගියා. අද අපි ප්‍රැක්ටිස් කරන හෝල් එකේ වෙනද අපි ප්‍රැක්ටිස් කරන හෝල් එකේ නෙවෙයි තිබ්බේ. මොකද ඒ හෝල් එක මොකද වැඩකට අරගෙන නිසා අපිට වෙන හෝල් එකක් තමයි මේ සැරේ තිබ්බේ. ඒ හෝල් එකෙන් තමයි අපි ප්‍රැක්ටිස් අද කරේ. ඉතින් මේ සැරේ නම් උදේට ඉන්දියාප්ප තිබ්බා. අක්කයි මමයි ඉන්දියාප්ප තමයි ගත්තේ. ඒ ඉන්දියාප්ප ගෙදර වගේ ඉතින් සෙට් වෙන්නේ නැහැ. ඉතින් කමන්නේ බඩගින්නනේ ගන්නේ. බඩගින්නනේ කන්නේ ඉතින්. ඉතින් අපි ඉන්දියාප්ප එක චුට්ටක් කාලා කොස්ටියුම් මාරු කරන්න කලින් තේ එකක් බිව්වේ නැති හින්දා අක්ක නම් තේ එකක් බිව්වේ. මං නෙස්කැෆේ එකක් බිව්වා. මොකද මට උදේට තේ බොන්න බෑ, පිටිනේ බොන්නේ. ඉතින් පිටියක් බොන්න ඕන නිසා මං නෙස්කැෆේ එකක් ගත්තේ වෙනුවට. මට නම් ඒක සෙට්. අක්කට මං බොන්න බෑ කිව්වා. මොකද අක්කට ඒකට ඒ නෙස්කැෆේ එකට අවුල් කිව්වා සෙට් වෙන්නේ නැති නිසා එයා තේ එකක් බිව්වා. 8ට තමයි ඉතින් අපේ ඊළඟ ලෙක්චර් එක පටන් ගන්නේ. ඉතින් අපි කැන්ටින් එකට වෙලා චුට්ටක් වෙලා ඉඳලා පොඩි කතාවකුත් දාලා කොස්ටියුම් මාරු කරන්න ගියා. අද මං කිව්වනේ ඉතින් වෙන හෝල් එකක කියලා තියෙන්නේ. මෙන්න මේ හෝල් එක තමයි අද අපේ ප්‍රැක්ටිස් තිබුණේ. ඒකෙච්ච ලොකු හෝල් එකක් නෙවෙයි, පොඩි හෝල් එකක්. ඔය හෝල් එකේ තමයි දැන් ප්‍රැක්ටිස් තිබ්බේ. අද මං අදන් ආවේ ගවුමක් නිසා ඉතින් මම වීඩියෝ ෆොටෝස් ගොඩක් කරා. හරි. අපි කොස්ටියුම් මාරු කරගෙන ඊට කලින් අක්කට ෆොටෝස් වගේ ගහන්න ඕන නිසා අපි එළියට ආවා. උදේම නාලා මං උදේ 5 මාට වගේ තමයි නැගිට්ටේ. නාලා තමයි ආවේ. වුණාට හරි රස්නී. ඉතින් අපි කොස්ටියුම් චේන්ජ් කරගෙන රිහර්සල් වලට ප්‍රැක්ටිස් කරන්න ගත්තා. ඒ ටිකත් ඔක්කොම ඉවරලා දවල් 12 හවසත් ආයිත් එකේ ඉඳන් 5 වෙනකන් තිබ්බ ප්‍රැක්ටිස් එකක්. ඒකට මම හිටියේ නෑ. අක්ක විතරයි හිටියේ. අක්කට වීඩියෝස් ටිකක් කරගන්නයි කියලා. මං ගෙදර ආවා. ඒක වීඩියෝ ක්ලිප්ස් ටිකක් හරි. ප්‍රැක්ටිස් කරලා යනකම ඔන්න ඉතින් උදේ තිබ්බ ප්‍රැක්ටිස් එක ඉවරලා දවල්ට මොනාරි කැන්ටිමින් අක්කයි මම එකතු වෙලා දෙන්නත් එක්ක රයිස් එකක් ගත්තා. මොකද දෙකක් කෑම වැඩි නිසා එකයි ගත්තේ. ඉතින් අක්කට සමුදීලා මම ඉතින් ගෙදර ආවා. අපේ ගෙදර ඉන්න අක්කට ඉන්නෝනේ. අපේ අක්කට චූටිට අච්චාරුවක් ගත්තා. ජපුර කැම්පස් එක ළඟ ඉතින් අච්චාරු පුදුම රසක් තියෙනවා. ඉතින් ගතපු කට්ටිය ඉතින් ඒක රස දන්නවා කොහොමද කියන්න. ඉතින් මම කප් දෙකක් ගත්තා. මගේ යාළුවෝ නම් ගත්තේ මික්ස් තමයි ගත්තේ. මාත් ඉතින් හැම එකම මික්ස් කරලා ගත්තා. ඉතින් අපේ අම්මයි තාත්තයි පිටින්මයි කිව්වා. ඉතින් මාත් හයිය බස් එකේ නැගලා ආවා. ඔන්නෝමයි ඉතින් දවස ගියුනේ. ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් දෙන්න ඉතින් මගේ ලොග් එකට. ගිහින් එන්නම්. බයි බයි බයි.